කාගේ හරි නහයෙන් ලේනවනම් ඔයා මොකද කරන්නේ? ඉතින් ගොඩක් අය කලබල වෙලා මේකෙදි වැරදි දේවල් තමයි කරන්න උත්සාහ කරන්නේ. ඉතින් ඔයා මේ කරන වැරදි දේවල් වලින් නහයෙන් ලේන එක ගොඩක් බරපතල තත්වයකට යන්න පුළුවන්. ඉතින් ඔයාලා දන්නවද ඔයාලගේ අතින් වෙන කොමන්ම මිස්ටේක් එක මොකක්ද කියලා? ගොඩක් අය නහයෙන් ලේන පුද්ගලයාව බිම දිගා කරලා ඔළුව උඩට උස්සනවා. ඒ වගේම පුළුන් කෑලි, ටිෂු කෑලි, එහෙම නැත්නම් වෙඩි කෑල්ලක් වගේ දෙයක් නහයේ ගහලා ලේන එක වළක්වන්න උත්සාහ කරනවා. ඉතින් ඔයා මේ නහයට දාන පුළුන් කෑල්ලක්, ටිෂු කෑල්ලක් නහය ඇතුලේ හිර වුණොත් ඒක ඊට වඩා බරපතල තත්වයකට යන්න පුළුවන්. ඉතින් මං කියලා දෙන්නම් ලේසියෙන්ම කරන්න පුළුවන් දෙයක්. නහයෙන් කාගේ හරි ලේ එනවනම් ඒ පුද්ගලයාව ඔයා පුටුවේ ඉඳවන්න. පුටුවේ ඉඳවලා චුට්ටක් ඉස්සරහට නැමෙන්න කියන්න. ඊළඟට ඔයා යාට කියන්න කටින් හුස්ම ගන්න කියලා. ඔයා ඒ පුද්ගලයාගේ මේ නහය මෘදු කොටසින් හොඳ ප්‍රෙෂර් එකක් දාලා විනාඩි 10ක් විතර තදින් අල්ලගෙන ඉන්න. අතාරින්නෙම නැතුව. එයාට කියන්නේ කටින් තමයි හුස්ම ගන්න ඕන කියලා. ඉතින් ඔයාට මෙතනදී හරි ප්‍රෙෂර් එකක් දෙන්න පුළුවන් වුණොත් ඔයාට නහයෙන් ලේන එක වළක්ව ගන්න පුළුවන්. ඒ වගේම වැඩිදුර ප්‍රතිකාර සඳහා ඔයා රෝහලකට යොමු වෙන්නත් අමතක කරන්න එපා. ඉතින් මේ වගේ පුංචි ටිප් අපේ ජීවිතයට එදිනදා ජීවිතයට සෑහෙන වැදගත් වෙනවා. ඉතින් මේ වගේ පුංචි දේවල් වලදී පැනික් වෙන්නේ නැතුව කලබල වෙන්නේ නැතුව ඒ දේවල් මැනේජ් කරගන්න අපි ඉගෙන ගන්න ඕනේ. ඉතින් හොස්පිටල් එකකට යන්න කලින් තත්ත්වය බරපතල වෙන්න කලින් අපි අපේ ජීවිතේ බලා ගන්න අපිට පුළුවන් වෙන්න ඕන. ඉතින් මම හිතනවා මේ දේවල් ඔයාලට වැදගත් වෙයි කියලා. ඉතින් Brush with Health Tips YouTube channel එකත් එක්ක දිගටම රැඳිලා ඉන්න මම මේ වගේ පුංචි වැදගත් කරුණු අරගෙන ආයෙත් එන්නම්.